ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කියලා තියෙනවා ෆෝන් එක ලස්සන කරගන්න පුළුවන් සුපිරි මැප් එකක් ගැන. ඉතින් ෆෝන් එක ගත්ත දවස් නම් තියෙන එකම විදියට නම් ඔයාලට පුළුවන් මම අද මේ වීඩියෝ එකෙන් කියන ඇප් එක යූස් කරලා ඔයාගේ ෆෝන් එක ලස්සනට කස්ටමයිස් කරගන්න. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා පහලින් තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා දැම්මොත් දාන්න වීඩියෝ ලයික් එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඉතින් මේ ඇප් එකේ නම තමයි Top Widget කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ ස්මාර්ට්ෆෝන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මම මගේ ෆෝන් එකේ Play Store එකේ මේ විදිහට ඕපන් කරගෙන මෙතන සර්ච් කරනවා Top Widget කියලා. ඉතින් සර්ච් කරලා පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් ඇප් එක. ඉතින් මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මට මෙතනින් ඕපන් කියලා පෙන්නනවා. ඉතින් ඔයත් ඔයගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මෙතනින් ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන add and continue කියලා තියෙනවා. ඉතින් මම මේක උඩ මේ විදිහට එකපාරක් ටච් කරලා මේ allow කියන එක දෙනවා. ඉතින් ඇප් එක ඇතුළට ආවට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන පහළින් තියෙනවා widget, theme, wallpaper මේ කියලා ඔප්ෂන් හතරක්. ඉතින් මේ widget කියන ඔප්ෂන් එක උඩින්ම බලා ගන්න පුළුවන් අපිට recommend, Iceland, mini, photo, VIP, xpanel, tool මේ වගේ categories ගණනාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ ඇප් එකේ තියෙන usefulම categories හතරක් ගැන විතරයි. ඉතින් මේ ෆොටෝ කියන කැටගරි එකේ ඔයාලට පේනවා ඇති මෙතන ලස්සන widget style වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ widget එක උඩ මේ විදිහට ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන widget එක මැද ප්ලස් මාක් දෙකක් තියෙනවා. ඉතින් මම මේ ප්ලස් මාක් එක උඩ මේ විදිහට ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට මගේ gallery open වුණා. ඉතින් අපිට පුළුවන් මෙතනින් අපිට කැමති ෆොටෝ එකක් select කරලා මේ widget එකට add කරගන්න. ඉතින් ෆොටෝ ටික add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ save to my widget කියන එක දීලා මේ widget එක ඔයාගේ ෆෝන් එකේ home screen එකට match කරගන්න. ඉතින් දෙවැනි කැටගරි එක තමයි මේ quick start කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ලස්සන app widget වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ widget එක උඩ මේ විදිහට touch කරනවා. ඉතින් touch කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන correct app කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම app එකක් මේ widget එකට add කරගන්න. ඉතින් app එක add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ save to my widget කියන එක දීලා මේ widget එක වගේ ෆෝන් එකේ home screen එකට match කරගන්න. ඉතින් තුන්වෙනි කැටගරි එක තමයි මේ clock කියන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙතන ලස්සන clock widget වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ widget එක උඩ මේ විදිහට touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවාද මෙතන තියෙනවා background, front color, border කියලා customize tool ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ tool ටික හරහා මේ widget එක customize කරගන්න. ඉතින් customize කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ save to my widget කියන එක දීලා මේ widget එක ඔයාගේ ෆෝන් එකේ home screen එකට match කරගන්න. ඉතින් හතරවෙනි කැටගරි එක තමයි මේ කැලෙන්ඩර් කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ලස්සන කැලෙන්ඩර් widget වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ widget එක උඩ මේ විදිහට touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා background, front color, border කියලා customize tool ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ tool ටික හරහා මේ widget එක customize කරගන්න. ඉතින් customize කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ save to my widget කියන එක දීලා මේ widget එක වගේ ෆෝන් එකේ home screen එකට match කරගන්න. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරේ මේ ඇප් එකේ තියෙන යූස්ෆුල්ම කැටගරිස් හතරක් ගැන විතරයි. ඉතින් ඔයාලට පේනවා මෙතන තව කැටගරිස් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඕනම කැටගරි එකක් try කරලා බලන්න. ඉතින් මේ themes කියන option එක ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ලස්සන themes වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයා කැමති theme එකක් ඔයාගේ ෆෝන් එකට apply කරන්න. ඉතින් මේ wallpapers කියන option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ලස්සන wallpapers ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයා කැමති wallpaper එකක් ඔයාගේ ෆෝන් එකට apply කරන්න. ඉතින් මේ කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට මෙතන ඇප් එකේ details ටික බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙන්න වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා පහලින් තියෙන like button click කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අතට ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.